මොකද බොල ආතල් ගන්නවද? ඒ මගේ බොක්කේ යාළුවෙක්ගේ වදන් පෙළයි. ලොකු කතාවක් නම් නෙමේ. නමුත් මගේ ජීවිතයේ සිදු වූ සත්‍ය පළමු බිය ජනක අත්දැකීම ඒ විය. කතාවට එමු. වැඩි කාලයක් නොවේ. අවුරුදු 2ක් විතර ඇති. මම O level කරලා ටික කාලයයි. මම එක ජොබ් වලට යන්න ගත්තා. හැබැයි මට එක තැනක මාසෙට වඩා වැඩ කරන්න බැරි ලෙඩක් තිබුණා. ඒ අතරෙදි මගේ තාත්තා මට බයික් එකක් අරන් දුන්නා. ලයිසන් නැහැ. ගන්න තරම් වයසකුත් නැහැ. මගේ ගමේම යාළුවෙක් හොදම යාළුවන්ගෙන් කෙනෙක් පැවසුවා ඔහු සමග රෙදි කඩේකට වැඩට යන්න එන්න කියලා. යමු බන් යනුවෙන් මා පැවසුවේ එක පයින්මයි. මම උදේට එයාව ගෙදරින්ම අරගෙන රැට වැඩ ඇරිලා එද්දි ගෙදරින්ම බස්සනවා. සති 2ක් පමණ මෙසේ ගියුණා. එක් දිනයක වැඩ ඉවර වෙද්දී රෑ 11:30 වුණා. හේතුව ඒ නත්තල් මාසෙ නිසා වෙනි. අපි එදින පුරුදු විදියටම පුරුදු අස්සේ පාරෙන්ම ගියේ මහා පාරේ පොලිසිය ඇති කියා සාධාරණ බිය නිසා වෙනි. අද නම් වඩයක් කන්නම ඕන කියා මගේ කල්යාණ මිත්‍රයා පැවසිය. මේ ඔක්කොටම මුල ඒ වදන් පෙළ. ඉතින් එද දෙන්නටම රු 100ක වඩේ ගත්තා. එතැනට ආවේ පාසල් නිවාඩුවට වැඩ කරන්න ආපු පොඩි එකා. ඒ කිව්වේ වැඩ කරන සේවකයන්ගෙන් වයස අඩුම සේවකයා. ඔබ නම් මහා කව්බාසිනියේ ඉඳා කාපන් වඩයක් කියමින් වඩ මුල ඔහු අත මත තබුවක් ඔහු නැවත මට එලෙසම ලබා දී පැවසුවේ අම්මෝ වඩේ එපා. මම යන්න ඕන තනියම. පුළුවන් නම් මිනිපිට්ටනියෙන් එහට ගිහින් දාන්නකෝ කියාය. අපේ යුක්තේ ඔහු යන දිශාවට විරුද්ධ පැත්තට වුණත් ඔහුගේ මූණෙන් බිය ප්‍රකාශ වුණු නිසාවෙන් ඔහුට අපි එකග විය. කතාවු විදියටත් වඩා දුරට ගෙවල් පේන මානයට වෙනකන් ඔහු සමග ගොස් අනිත් අතට හැරි අපි අපේ ගමනට පිටත් වුණි. මම එදින මගේ බයික් එකේ ගියේ මීටරේ 5ට. මොකද කියනවා නම් වඩේ කන්න පෙරේත කමට. එක දුරක් යන විට සෙනිකෙන් වෙනසක් සිදු වුණු බව මට හැගිනි. මොකද බයික් එකට 3ක් නැග්ගාම තියෙන බර මට මනාව හඳුනාගත හැකි නිසා වෙනි. ඒ සිදු වී තප්පරයක් යන්න කලින් මගේ බයික් එකේ නලාව හෝන් එක දිගට නොනවත්වා යම්කිසි තාලයකට නාද වීමත් සමග මගේ යාළුවා පැවසුවේ මොකද බොල ආතල් ගන්නවද කියාය. ඔහු එසේ පවසන විටත් එක අතක් ඇස්ලේටරේය. අනික වඩේ ඇතැතිව කටලගය. වම් අත බයික් එකට ගෑවිලාවත් නෑ. මම නෙමෙයි බන් මේ බලපන් මගේ අත කියලා ඔහුට පෙනුවත් ඔහු ඒ දෙස බැලුවේ නැත්තේ වඩේ සිහියෙන් සිටිය නිසා වෙනි. ඒත් එක්කම ඔහුට මම පැවසුවේ වඩ මුල විසික් කරපන් කියාය. එවිටයි ඔහුට ඇත්ත නැත්ත තේරුම් ගියේ. ඊ නලාව ගහන්නේ සැබවින්ම මම නොවන වග. ඔබ ඇත්තටමද කිව්වේ කියලා ඇහුවේ මම වඩේ වලට පෙරේත කමක් දක්වන බව ඔහු දන්නා නිසාය. ඔහු වඩ මුල විසිකරපු නැති නිසා අත පිටිපස්සට යවා ඔහුගේ අත තිබුණු වඩ මුල අරන් විසික් කළෙමි. මගේ අතින් ගිලිහෙනවත් සමගම නලාව නැවතිනි. ඒ වන විටත් අපි මීටර් 100ක් විතර ඇවිල්ලා. මගේ යාළුවා දන්නේ එපමණයි. නමුත් එතන වුණ දේවල් දන්නේ මා පමණයි. මන්දයක් මා වඩේ මුල විසික් කිරීමට හේතුව පාරේ අයිනේ සුදු ඇදගත්තු මිනිස්සෙක් මගේ ඇස් දෙකටම දැක්ක නිසාවෙනි. ඒ එතනින් අවසන් විය. කිලෝමීටර් 1ක් පමණ යන විට මගේ ඇඟ හිරිගඩු පිපිලා ඉවසා ගත නොහැකි බඩේ රුදාවක් හැදුනා. නමුත් වඩේ අප්සෙට් එකක් නොවන බව ඉර හද වගේ විශ්වාසය. ඉන්පසු මම මග නවත්වා මගේ යාළුවට ඇත්ත සගවමින් පැවසුවේ මට නිදිමතක් ආවා බන්. ඔබ චුට්ටක් පැදපන්කෝ කියාය. ගෙවල්ලන් වන විට බඩේ රුදාවක් තිබුණද කියාවත් ගානක් නැතිරුණි. මෙය නම් මාගේ වඩේ කතාවයි. කෙසේ වෙතත් පොලිසියෙන් හොල්ලලා බයික් එක රාජ්‍ය සන්තක කරත් කමක් නැහැ කියලා මහා පාරෙන්ම වැඩට ආව ගියා. තවත් මේ වගේ හොල්මන් කතා අහන්න අපේ YouTube channel එක subscribe කරන්න.